අදත් සුවපේමා YouTube channel එකට සියලුම දෙනා බොහොමත් ආදරෙන් පිළිගන්නවා. අද දවසේදී මම හිතුවා ගර්භණී කාමරය කියන මාතෘකාව යටතේ ඔබ සියලු දෙනාව දැනුම වැඩි කිරීම සඳහා එකතු කරගන්න. ඉතින් මොකද්ද මේ ගර්භණී කාමරය කියන්නේ? ඇත්තටම විවාහක යුවලක් ගර්භණීත්වය කියන එක නැත්නම් දරුවෙක් බලාපොරොත්තු වෙන එක බොහොමත් ආසාවෙන් කරන කටයුත්තක්. ඉතින් ආසාවෙන් බලාගෙන ඉන්න ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ලස්සන රූමත් නැනවත් හොඳ සුවපත් දරු පැටියෙක් දරු සිඟිත්තෙක්. ඉතින් ඒ දරු සිඟිත්ත සෞඛ්‍යමත් සහ නැනනුවණින් ගුණනුවණින් යහපත් කෙනෙක් කරන්නට අපිට ගර්භණී සමය තුල සිටම යම් කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඉතින් එතන ආරම්භ වෙන්නේ ගර්භණී මව නැත්තම් අපේ කාන්තාව කුස තුල දරුවා තියාගෙන රැඳෙන පරිසරය. බොහෝ වෙලාවට ගර්භණී කාන්තාවක් වැඩිපුර තමන්ගේ කාමරයේ තමයි ජීවත් වෙන්නේ. එතකොට එයා නිදියන ඇඳ එහෙම නැත්නම් කාමරයේ වටපිටාව මේ සියලු දේවල් ඇගේ සිත සතුටු කරන පරිසරයක් ඇති කරන්න ඕන. එතකොට මනස සතුටින් තියෙන එක ඉතාමත් වැදගත් කියන එක තමයි මෙතෙන්දී කියන්න තියෙන්නේ. එතකොට සිත සතුටු කරනවා ඒ වගේම තමයි සිත ප්‍රබෝධමත් වෙන්න ඕන. එයාට සිත ප්‍රබෝධමත්ව තියාගන්න එක හරි වටිනවා. මොකද මව අලස වෙන්නේ නැතුව තමන්ගේ කටයුතු සාර්ථකව කරගන්න තමන්ට උවමනා විදිහට ඒ දේවල් කරගෙන යන්න පුළුවන්කමක් ඇති වෙන්න අලසකමෙන් මිදිලා ඉන්න අර ප්‍රබෝධමත් පරිසරය බොහොමත්ම වටින විදිහට බලපානවා. ඒතර මේ ප්‍රබෝධමත් බව මවගේ ප්‍රබෝධමත් බව නිතරම දරුවාගේ ප්‍රබෝධය ඇතිවීමට හේතු සාධක වෙලා තියෙනවා. මේක ඇත්තටම දැන් කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරගෙන යනකොට අපි දැකලා තියෙන පළවෙනි දරුවා ලැබෙන්න ඉන්න අයගේ ගර්භණී කාමරය හැදුවේ නැති කෙනෙක් නම් මේ අත්දැකීම ලැබපු නැති කෙනෙක් නම් දෙවෙනි දරුවා හම්බ වෙන්න ඉන්නකොට මේ කාමරය හදපු අය එයාලා කියලා තියෙනවා යම්මලා අපිට කියලා තියෙනවා ඒගොල්ලෝගේ පළවෙනි දරුවට වැඩි ක්‍රියාකාරකම් වල වැඩි ක්‍රියාත්මක වීම නැත්නම් ක්‍රියාකාරකම් වල නියැලීම වේගවත් බුද්ධිය ප්‍රකාශ කිරීම මේගොල්ලෝගේ දකින්න පුළුවන් කියලා. ක්‍රියාශීලී බව ඉහළ තැනක තියෙනවා. ඒ වගේම තමයි නිර්මාණශීලී බව තවත් හොඳින් පෙන්වන එකක් තමයි මේ දරුවන්ගේ දකින්න හම්බෙන්නේ. ඉතින් ඒක නිසා අපි බබෙක් හම්බෙන්න ඉන්න නැත්නම් දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න අම්මා කෙනෙක් ගර්භණී කාලයේදී මුල් සමයේ සිටම ක්‍රියාකාරකම් වල නියැලෙන්න ඕනේ. ඒ ක්‍රියාකාරකම් වලදී තමන් ජීවත් වෙන වටපිටාව ගර්භණී කාමරයේ විදියට මුළු ගෙදරම සකස් කරත් කමක් නැහැ. නමුත් නිතර යා නිදියන්නේ ජීවත් වෙන්නේ යාගේ අවශ්‍ය කරන උපකරණ ටික තියලා තියෙන තැන හොඳට ලස්සනට පිරිසුදුව නිර්මාණාත්මකව සහ පැහැදිලිව අර පහසුවෙන් ලබා ගන්න පුළුවන් පහසුවෙන් තියන්න පුළුවන් විදිහට සකස් කරගන්න කියන එක තමයි මෙතෙන්දී අවධාරණය කරන්නේ. එතකොට ඒ කාමරයේ ඇතුලේ සමහර වෙලාවට ඖෂධ ටික අපි කියමුකෝ ගර්භණී සමයේදී ලැබෙන විටමින් ටික පිළිවෙලට තියලා තියෙන එක. එතකොට එයාට මතක් වෙනවා නිදා ගන්න ඉස්සරින් විටමින් ටික ගත්තද. උදේ නැගිටිනකොට මතක් වෙනවා මේ විටමින් ටික අරගත්තද. ඒ කාමරේට යන වෙලාවට මතක් වෙනවා මං විටමින් ටික මං ගන්න බැරුණා. ඊට අමතරව කාලීන රෝගයක් සමග ජීවත් වෙන කෙනෙක් නම් එයාගේ ඖෂධ ටික හරියට වෙලාවට ගත්තද. එතකොට එයා සායනයට යනවා නම් සායනයට ගෙනියන්න ඕන කාඩ් ටික. මොනවද සායනයට ගෙනියන දේවල්? ගර්භණී කාඩ් පත ඊළඟට එයාගේ ඊට අදාළ වෙනත් රෝග තත්ත්වවලට ප්‍රතිකාර ලබනවා නම් ඒ වගේ කාඩ් දැන් මේ ටික අරන් යන්න. එතකොට ප්‍රමාණිකූලව බබා වර්ධනය වෙන අවස්ථාව වෙනකොට දරුවට අවශ්‍ය ඇඳුම් ටික පිළිවෙලට හදලා ඒ ටික ලස්සනට වෙනම තියාගන්න එක. එතකොට එයා අම්මා දන්නවා මාස ගාන ගත වෙනකොට දරුවගේ ඇඳුම් ටික ලෑස්ති. එතකොට අම්මා රෝහලට යනකොට අම්මට අවශ්‍ය උපකරණ ටික ඇඳුම් කැඩුම් ටික ඒව ලෑස්ති. මේ ටික ඔක්කොම එක පැත්තකින් හැදීගෙන එනවා. එතකොට මේක ඇතුලේ දරුවා වර්ධනය තක්සේරු වෙන විදිහට ගර්භණී කාඩ් පතේ මේවා ලියවිලා තියෙනවා. එතකොට මේවට අදාළව අවශ්‍ය ලිය කියවිලි සටහන් මේ සියලු දේවල් පැත්තකින් තියාගන්න පුළුවන් වෙන කාමරයේ පිළිවෙලත් එක්ක. එතකොට මේකත් එක්ක අපි මේ ගර්භණී කාමරයේදී මනස සංවර්ධනය වීම සඳහා මානසික සංවර්ධනය සඳහා දරුවා බිහි වෙන්න කලින් අපි ගර්භණී කාමරය ලස්සනට හදනවා. හැබැයි අපි හිතනවා දරුවා මේව දකින්නවද? දරුවට මේව ඕනද? ඇත්තටම ඉතින් මේ අම්මානේ මේව බලන්නේ දරුවට මේව කොහොමද?
ඔයාගේ සිතුවිලි හරහා ඔයා හිතන විදිය, ඔයා hina වෙන හැටි, ඔයා යන හැටි, ඔයා කන බොන මේ සියල්ල අපි කියනවා අපි කනිවැල කියලා. නැත්තම් අපේ මව සහ දරුවා සම්බන්ධ වෙලා තියෙන නාලය හරහා ආහාර ගමන් කරනවා වගේම අපේ සිතුවිලි, අපි හොඳ සිතුවිලි වලින් යුක්ත නම් ඒ හොඳ සිතුවිලි දරුවට ලැබෙනවා. ඒ වගේම තමයි නරක සිතුවිලි වල නම් නිතරම අනුන්ව පෙළන හැටි, අනුන්ට වෛර කරන දේවල්, අනුන් එක රණ්ඩු වෙන ඒවල්, අරයා මෙහෙමයි කියලා අර කතා වෙන දේවල්, නරක දේවල් සමහර තැන්වල සමහර අවස්ථාවලදී මහත්යා සහ නෝනා අතර අඬදබර සිද්ධ. මේ අඬදබර වලට ප්‍රතිචාර කුස තුල ඉන්න දරුවා එයාට හැකි අයුරින් දක්වනවා. ඉතින් ඒක නිසා තමයි බොහෝ වෙලාවට ස්වාමි පුරුෂයන් නැතුව අපි හිතමුකෝ අතහැරලා දාලා ගියපු කාන්තාවක්ගේ දරුවෙක් ගත්තාම අපි දකිනවා ඒ දරුවා ඉපදුණයින් පස්සේ යාගේ ප්‍රචණ්ඩ ගති ලක්ෂණ දකිනවා. එතකොට එක තැන මව සහ පියා හිටියත් මේ ප්‍රචණ්ඩ ගති ලක්ෂණ මතුවෙන්න අපි කිව්වට මේ හේතුත් බලපාන බව පැහැදිලි වෙලා තියෙනවා මේ වෙනකොට. එතකොට මේ ගර්භණී කාමරයේ ඉඳගෙන තාත්තා සිගරට් වගේ දේවල් පාවිච්චි කරනවා, මොනවා හරි දුමක් පාවිච්චි කරනවා නම්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් මේකට විරුද්ධව අම්මා කතා කරනවා කියන්නේ නිතරම කුස තුල ඉන්න දරුවත් මේ හා සටන් වදිනවා. එක පැත්තකින් අර දුම ඇතුළට යන එක තුල දරුවට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා යනවා. එතකොට මේ දරුවත් මත් වෙලා ඉන්නවා. මොකද පියාගේ හුස්ම හරහා ලැබෙන ශ්වසනය දරුවාගේ ඇඟ තුළට මව හරහා ලැබෙන නිසා මව සමහර වෙලාවට මේ ශ්වසනයත් එක්ක දරුවා මේවා ලබාගෙන සමහරලාට මත්තුණු ගතියක් තියෙන්න පුළුවන්. ඉතින් මේක දිගින් දිගටම සිද්ධ වෙන එක දරුවාගේ සංවර්ධනයටත් දරුවාගේ සෞඛ්‍යමත් භාවයටත් බෙහෙවින්ම බලපානවා. ඒකයි මේ ගර්භණී කාමරය කියන එක ගැන කතා කරන්න හිතුවේ. ඒතකොට මේ ගර්භණී කාමරයේ වාතය, ආලෝකය, ඒ වගේම තමයි නිහඬ බව, සහනය මේ සියල්ල අම්මට ලැබෙන්න ඕන. අම්මට විතරක් නෙමෙයි මේ සහනය ලැබෙන්නේ, දරුවටත් ලැබෙනවා. දරුවට විතරක් නෙමෙයි, එතනින් ඉස්සරහට ගිහිල්ලා දරුවා සහ අම්මා දෙදෙනාම සැහැල්ලුවෙන් සහනයකින් ඉන්න වෙලාවට ඉන්න එක තුල එයාගේ සෞඛ්‍ය දියුණු වෙනවා. ඉතින් මේ කියන්නේ තාත්තට නැත්නම් පියාට ආර්ථික වශයෙන්, ඒ වගේම සමාජීය වශයෙන්, දරුවගේ අධ්‍යාපනීය වශයෙන් ගත්තොත් මේ සංවර්ධනය ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ පියා නොසලකලිමත්කමකින් තොරව සැලකිලිමත්ව දරුවා සහ මව ගැන හොඳ කල්පනාවකින් කටයුතු කරනවා නම් මේ කාමරය ලස්සනට පැහැදිලිව තියා ගන්නවා. වගේම පියාගේ හැසිරීම රටාවත් දරුවට බලපෑමක් වෙන නිසා දරුවව යහපත් ආකාරයෙන් තියාගන්න ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා. මේවා අතර මවකට පුළුවන් කාමරේ ලස්සන මල් ටික ලයු මල්ම නැති වුණා අපිට ලස්සනට සරසලා තියාගන්න පුළුවන්. මැක්‍රම් වර්ග තියෙනවා, බිත්ති සැරසිලි තියෙනවා. මං කියන්නේ කඩෙන් ගන්න එක නෙමෙයි. ඔයා අම්මා කෙනෙක් විදියට ඔයා ලස්සන නිර්මාණ කරනකොට මේ නිර්මාණ තුල දරුවා ජීවත් වෙනවා. දරුවා එළියට ආපුවම චිත්‍ර අඳිනවා. ඉතින් මේවා අපි අත්දැකීම් අරන් කියන්න ගියොත් ගොඩාරියක් තියෙනවා. ඒ අපිට ඒ අම්මලා කියපු ඒවා මම එකක් දෙකක් කියන්නම්. අම්මා ගෙදර චිත්‍රාගාරයක් වගේ චිත්‍ර බිත්තිවල ඇඳලා තියෙනවා. හැබැයි බබා ඉපදිලා කවුරුත් විශ්වාස කරන එකක් නෑ මේවා කිව්වහම අත්දැකීම ලැබපු කෙනෙක් අර අලුත් අම්මෙක් තාත්තෙක් කියයි එහෙම වෙන්න පුළුවන්ද කියලා. ඉස්සර නම් බබෙක් හම්බ වෙලා උඩට වඩා ගන්න මාස 3ක් බලාගෙන. හැබැයි මේ දරුවා ඉපදිච්ච පහවදා අනිත් පැත්ත හැරිලා තියෙනවා. එතකොට මාස දෙකමාර වෙනකොට ඔළුව හොඳට කෙලින් කරගෙන ඉන්න පුළුවන් දරුවෝ අද වෙනකොට වර්තමානයේ අපිට දකින්න පුළුවන් නේද? මොකද්ද මේ රහස? අපිට ඕන වෙලා තියෙන්නේ මේ ශක්තිමත් නැනවත් යහපත් සෞඛ්‍යමත් මේ දරුවන්ව ලෝකේ පුරා බිහි වෙනවා දකින්න. ඉතින් අන්න ඒක නිසා තමයි ගර්භණී කාමරය ගැන කතා කරන්න හිතේ. ඒතකොට ගර්භණී කාමරය කියන එක සුවද තැනක්, යහපත් තැනක්, ඒ වගේම සහනදායී තැනක්, ආලෝකයේ සහ වාතාශ්‍රය තියෙන සෞඛ්‍යමත් භවෙන් පිරිපුන් තැනක් කරගන්න තමයි අපි කතා කරන්නේ. ඒ වගේම මේකෙදී අපිට පුළුවන් සතුටු කැලෙන්ඩරයක් හදන්න. මෙතන ඉඳන් දරුවාගේ ඉදිරි අනාගතය සඳහා ඖෂධ සහ වෙනත් ප්‍රතිකාර ලබා ගත්තේ කොහොමද කියන එක සඳහා පොතක් සටහන් තබමින් අරයන් මාවගේ ගර්භණී සමයේදී කොහොමද උස බර වැඩි වුණේ ඒවා ඊළඟට යාගේ යම් ඖෂධ ප්‍රතිකාරයක් ගත්තත් මේ සියල්ල තුල සටහන් වෙනවා අනාගතයේදී යම් දවසක දරුවට මොකක් නමුත්
රෝගාබාධයක් වුණා නම් ඒට සිද්ධ වෙච්ච හේතුව දෙමාපියන්ටම හොයාගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ඉතින් ගර්භණී කාමරය කියන්නේම සෞඛ්‍ය සංවර්ධනය සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා මූලික අඩිතාලම දාන තැන. ඒ වගේම තමයි විවාහයෙන් අනතුරුව දෙන්න දෙමහල්ලන්ගේ රණ්ඩු සරුවල් අඩු කරන්න හොඳම දෙයක්. මොකද මව යම් නිර්මාණයක් කරලා තියෙනකොට දිනපතාම පියා ගෙදර එන්න හරි කලබලයි. ඉක්මනට ගෙදර එන්න කැමති. අද මොනවද දන්නේ මගේ වයිෆ් අද කරලා තියෙන්නේ. දරුව වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ. මේක දකින්නකොට කාමරේ නැවුම් බවක් දැනෙනකොට මහත්තුරු ගෙදර නිරන්තරයෙන් එනවා. අර මග රස්තියාදු වෙන්න එහෙම යන්නේ නැහැ එකක්. අනිත් එක තමයි සතුටු කැලෙන්ඩරයක් හදන්න පුළුවන් මේ කාමරේ නැත්නම් මේ අලුත් නිවහනේ. එතකොට සතුට අම්මගේ සතුටක් තාත්තගේ සතුටක් කැලෙන්ඩරේ ලකුණු කරන එක තුල කැලෙන්ඩරයක් විදිහට ගෙනියන එක තුල පුළුවන් වෙනවා දෙන්නගේ අර ආදරය ඉදිරියටත් ගෙනියන්න. අර වචන හුවමාරු කරන ඒවා අඩු වෙලා ඇයි අපි රණ්ඩුනේ කියන තැන විග්‍රහ කරනවා මේ සතුටු කැලෙන්ඩරේ කියන එකෙන්. මම මේක තව දවසකදී පැහැදිලි කරලා කතා කරන්න. සතුටු කැලෙන්ඩරය දැන් මේ වෙනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල පාවිච්චි වෙනවා. ඊට අමතරව මේ ගැන මම වෙනම දවසක කතා කරන්නම් වීඩියෝ එකකින්. අද දවසේදී මම ගර්භණී කාමරය ගැන විතරයි කතා කරේ. මොකද ගොඩක් කාලය ගත්තොත් ඔයගොල්ලන්ට මේව බලන්න එපා වෙනවනේ නේ. ආස නැති වෙනවනේ. ඒ හින්දා මට හිතුණා පොඩි කොටසක් කතා කරලා මේ ගර්භණී කාමරයේ වැදගත්කම කතා කරලා නිහඬ වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ ගැන මොන හරි තව දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් විදිහට දාලා මගෙන් අහන්නත් පුළුවන්. ඉතින් මේව පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් බොහෝ දෙනෙක් දන්නවා මේ ගැන. ඔයගොල්ලෝගේ දැනුවත් කරන්න ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ හුඟක් වෙලාවට හරි කැමතියි මේ වැඩේට. ඒකට මේක තුල ඔයාගේ දරුවාගේ උපත්බර ඉහළ දා ගන්න පුළුවන්. දරුවා නිරෝගීව හම්බ වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාගේ මනස සැහැල්ලුයි. ඔයාට මානසික සතුට වගේම අම්මගේ නැන්දම්මගේ සහෝදර සහෝදරියන්ගේ නෑනගේ මස්සිනාගේ උනත් ආදරය ගෞරවය තියාගෙන gedara යහපත් ඒකකයක් විදිහට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද දවසට මම ගර්භණී කාමරය ගැන කතා කරන එක නතර කරන්න. බොහොමත් මේ ස්තුතියි ඔයගොල්ලෝ මාව එකතු කරගෙන ඉන්නවට. ඉතින් මේ වෙනකොටත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. කමෙන්ට් එකක් දාන්න. අවශ්‍ය දෙයක් තියෙනවනම් මම අතින් කීවිච්ච වැරදි දෙයක් මොනවා හරි නරකක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම බොහොම කැමතියි ඒව බාර ගන්න. ඊළඟට අනිත් අයටත් බලන්න, ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. එහෙනම් නිහඬ වෙන්න. ස්තුතියි.